ආයුබෝවන් ලංකා බ්ලොග්ස් තරබන උපසමට. ඔබ කවදහර හිතලා තියෙනවාද ලෝකයේ තියෙන හැම සැප සම්පතක්ම රජ සැපක්ම ලැබිලත් ඒ හැමදේම අතහැරලා යන තරම් කෙනෙක්ව පොළඹවන්නේ මොන වගේ හැඟීමක්ද කියලා. අද අපි ලංකා බ්ලොග්ස් තුලින් අරගෙන එන්නේ අන්න ඒ වගේ හරිම අපූරු සුරංගනා කතාවක හැඩයගත්ත සත්‍යවාදී පාඩමක් කියා දෙන ලස්සන කතාවක්. මේ කතාවේ ඉන්නේ අපේම රටේම ඒ කියන්නේ ලක්දිපේ ඉපදුන ඉතාම කරුණාවන්ත ලංකා කුමාරයෙක් ගැන. කුරුළු වෙස්ගත්තු පුංචි සුරංගනාවයන්, අද්භූත මායාකාරයන් සහ ලෝකයේ සැබෑ දුක සොයාගෙන ගිය කුමාරයෙක් වටා ගෙතුණු මේ අපූරු කතාව අපි දැන් අහලා බලමු. ලන්දේස් බර්ග ජාතික කලා ලේඛිකාවක් වූ ඇලන් වැන් ඩෝට්ගේ Legends of Ceylon කෘතියේ සඳහන් ලංකාවේ යටගිය පුරාවෘත්ත ඉතිහාසය සහ ජනප්‍රවාදවල සිංහල පරිවර්තනයක් මෙසේ ඉදිරිපත් කරමි. මතක් කරන්නත් ආස හිතන එකමත් එක දොරබැහැර රටක මහා රජ්ජුරුව කෙනෙක් සහ හරිම කරුණාවන්ත රජනක් ජීවත් වුණ. ඒ දෙන්න පාලනය කරපු රට කොච්චර ලස්සනද කියනවා නම් ලෝකයේ හැම පැත්තකම හිටපු කවියෝ ඒ රටේ ලස්සන ගැන කතා කළා. මේ ලස්සන රටේ හැමදාම තිබුණේ වසන්ත කාලය වගේ සුවදායක කාලගුණයක්. හීතල කාලෙට ඇඟ හිරිවැටෙන සීතලක්වත් පායන කාලෙට දැනෙන දැඩි රස්නයක්වත් කවදාවත් මේ රටට ආවේ නැහැ. ඒ රටේ පිරිමය හරිම ශක්තිමත් වගේම නිර්භීතයි. කාන්තාවෝ හරිම කරුණාවන්තයි, මෘදුයි. හැමෝම තමන්ගේ ආදරණීය රජුරුවන්ටයි රජිනටයි ගොඩක් ආදරය කළා. හැබැයි මේ රජුරුවන්ට රජිනට වගේම රටේ ජනතාවට එකම එක පොදු දුකක් තිබුණා. ඒ තමයි මේ රාජකීය මාලිගාවට දරුවෙක් නැති එක. රජින දරුවෙක්ට ගොඩක් ආශාවෙන් හිටියා. රජුරුවන්ට ඕන වුණේ උස මහත ශක්තිමත් නිර්භීත විදියට හැදෙන පුතෙක්ව. ජනතාවට ඕන වුණේ සිංහාසනයට උරුමකාරයෙක්ව. දිනක් රජින මල්වත්තේ තනියම රජ්ජුරුවෝ එනකම් බලාගෙන ඉන්නකොට කුරුල්ලෝ දෙන්න සෙල්ලම් කරනවා දැක්කා. මුලින්ම රජින හිතුවේ ඒ දෙන්නා සෙල්ලම් කරනවා කියලා. හැබැයි පස්සේ ඇයට තේරුණා ලොකු කුරුල්ලා පොඩි කුරුල්ලාට විහිළු කරනවා කියලා. ලොකු කුරුල්ලා පොඩි කුරුල්ලාට කොට මල්වත්ත පුරාම ලුහු බැන්දා. අන්තිමේදී අසරණ වුණ පුංචි කුරුල්ලා එතන තිබුණ දිය උල්පත ඇතුළට වැටුණා. රජින ඒ වෙලාවේ උදව් කළේ නැත්නම් ඌ වතුර ගිලිලා මැරෙන්නත් ඉඩ තිබුණා. අසරණ පුංචි කුරුල්ලා තෙමිලා සීතලෙන් ගැහි ඉන්නවා දැකපු රජින තමන්ගේ සිනිඳු ලේන්සුවෙන් ඌව පිහදාලා වේලෙන්න හැදුවා. ඇය හරිම කරුණාවෙන් ආදරයෙන් කුරුල්ලාව පිරිමදිනකොට ඇයට මෙන්න මෙහෙම පුංචි කටහඬක් ඇහුණා. කරුණාවන්ත ආර්යාවනි, ඔබට ගොඩක් ස්තුතියි. ඔබ මේ බේරාගත්තේ සුරංගනාවියෙක්ගේ ජීවිතයයි. ඔබේ මේ කරුණාවට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම ඔබට තෑග්ගක් දෙන්නම්. ඔබේ මේ ගතිගුණ මම ගොඩක් අගය කරනවා. පුංචි කුරුල්ලෙක් වෙනුවට සුරංගනාවියක් Tamanගේ අතේ ඉන්නවා දැක්කම රජින කොච්චරනම් පුදුම වෙන්න ඇද්ද? Taman බේරගත්තේ සුරංගනාවියක් කියලා ඇය මුලින් දැනගෙන හිටියේ නෑ. අර දුඹුරු පාටි කුරුල්ලාගේ පියාපත් යට සුදු පාට සුරංගනා පියාපත් ටිකක් තිබුණා. කුරුල්ලාගේ ඔළුව යටින් තිබුණේ මෙතෙක් දැකපු ලස්සනම හිනාව පිරුණ සුරංගනා මුහුණක්. කුරුල්ලාගේ කකුල් දෙක පිටිපස්සේ පුංචි පාද දෙකක් තිබුණා. අනේ ආදරණීය පුංචි සුරංගනාවිය, රජින සතුටින් කෑ ගැහුවා. ඔයා හැමදාම මාත් එක්ක ඉන්න ඕනේ. මගේ පුංචි දුව වෙන්න ඕනේ. ඔයා ඇත්තටම සුරංගනාවියක්ද? මට මගේ ඇස් අදහ ගන්නත් බෑ. කරුණාවන්ත රජිනියනි, මම ඔයාගේ ලොකුම ආශාව ඉටු කරලා දීලා මම සුරංගනාවියක් කියලා ඔප්පු කරන්නම් කියලා පුංචි සුරංගනාවිය hina වෙවි කිව්වා. ඊට පස්සේ හරිම බය වුණ මොහොනකින් කිව්වා රෝසවත්තේ ඇව ලුහු බැන්දේ කුරුල්ලෙක් වගේ වෙස්සලාගෙන හිටපු නපුරු මායාකාරයා කියලා.
ඒ දුෂ්ට වදකයා ගැන මතක් වෙනකොටත් පුංචි සුරංගනාවිය බයෙන් වෙවුලන්න ගත්තා. රජන බේරගත්ත නැත්නම් ඒ මායාකාරිය ඇයව දියවුල්පතේ ඉන්න කැත්ත මහල ගෙම්බෙක් කරයි. හැබැයි දැන් ඒ මායාකාරිය හිතන්නේ සුරංගනාවිය ගෙම්බෙක් වුණා කියලා. ඒ නිසා දැන් ඇයට ආපහු සුරංගනා දේශයට පියාසර කරන්න පුළුවන්. ඒ වගේම රජනගේ ලොකුම ආශාවත් ඉටු වෙන්නයි යන්නේ. රජන ඉල්ලුවේ මොකක්ද කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන් නැති නේද? වැඩි කාලයක් යන්න කලින් මාලිගාවේ පුංචි කුමාරයෙක් ඉපදුණා. රජ්ජුරුවෝයි රජනයි ගොඩක් සතුට වුණා. රටේ හැම තැනකම මිනිස්සු මේ උපත සැමරුවා. ඔවුන් මල්, ආභරණ, පළතුරු සහ කිරිබත් පූජා කරලා දෙවියන්ට ස්තුති කළා. පන්සල්වල පින්කම් සහ මංගල්‍යයන් පැවැත්වුවා. එදා රෑ පුරාම ලංකා ද්වීපය පුරාම බෙරහඬ ඇහුණා. මාලිගාව අසල තිබුණ ලස්සන වැව වටේ තිබුණ ගල් බැම්මේ පොල් තෙල් පහන් දහස් ගණන් දැල්වලා තිබුණා. ඒ පහන්වල ආලෝකය වැවට වැටිලා මුළු ප්‍රදේශයම දිව්‍ය ලෝකයක් වගේ පෙනුණා. පූජා කටයුතු ඉවර වෙනකම්ම මේ මංගල්‍යය පැවැත්වුණා. රජින තමන්ගේ සුරංගනා මිතුරියන්ටත් මේ උත්සවයට ආරාධනා කරන්න අමතක කළේ නෑ. උත්සවයට පුංචි සුරංගනාවිය කුමාරයාට මිල කරන්න බැරි වටිනා තෑග්ගක් දුන්නා. ඒ තමයි පුණ්‍ය කර්මය. එහෙමත් නැත්නම් පින කියන දේ. කාලය හරිම ඉක්මනින් ගෙවිලා ගියා. කුමාරයා ලස්සනට හරිම ශක්තිමත්ව හැදුනා. දෙමාපියෝ කුමාරයාට ගොඩක් ආදරය කළා. රජන කුමාරයා වෙනුවෙන් ලස්සන කාමරයක් හැදුවා. ඒක එයාගේ මල්වත්ත විවෘත වෙන විදිහටයි තිබුණේ. ඔවුන් දෙන්න ගොඩක් සතුටින් කාලය ගත කළේ එතනදී. කුමාරයා කවදාවත් තනි වුණේ නැහැ. රජුරුවෝ නිතරම ඔහු ළඟින් හිටියා. කුමාරයා හැදී වැඩෙනකොට ඔහුට කිසිම දුකක් හෝ අප්‍රසන්න දෙයක් දකින්න තිබුණේ නැහැ. මොකද එහෙම දෙයක් දැක්කොත් කුමාරයාගේ සතුට නැති වෙයි කියන දෙමාපියෝ බය වුණා. හැබැයි කුමාරයා මේ වෙනකොටත් අමුතු ප්‍රශ්න අහන්න ගත්තා. ඔහු තරුණ වියට පත්වනකොට ශක්තිමත් නිර්භීත වගේම හරින කරුණාවන්ත කෙනෙක් වුණා. ඔහු ටිකක් අමුතු විදිහටයි හිතුවේ. කිසිම සතෙක්ට රිදවන එක වැරදි කියලා හිතපු ඔහු එහෙම හිතපු නිසාම ඔහු දඩේමේ ගියේ නෑ. හැබැයි Tamanට රිදවා ගන්න එකේ වරදක් ඔහු දැක්කෙත් නෑ. දවසක් රජ්ජුරුවෝයි කුමාරයයි මාලිගාවට එනකොට පාරේ හිටපු දුක්මත් මහලු යාචකෙක් දානය ඉල්ලුවා. කුමාරයා Taman ළඟ තිබුණ සල්ලි ඔක්කොම ඔහුට දීලා ගොඩක් දුකෙන් මාලිගාවට ගියා. මේ ගැන රජ්ජුරුවන්ට තරහ ගියා. මොකද රජ්ජුරුව කුමාරයාගෙන් මේ වගේ දුක් පරිදර්ශන හැමදාම හැංගුවා. හැබැයි අර යාචකයා දැකපු කුමාරයාගේ හිතට ලොකු වදයක් වුණා. ඒක අමතක කරවන්න රජ්ජුරුවෝ ලොකු තරඟාවලියක් සංවිධානය කළා. සතියක් පුරාම විවිධ දක්ෂතා පෙන්නුම් කරන තරඟ පැවැත්වුවා. අසල්වැසි රටවල කුමාරවරුත් මේවට ආවා. පළවෙනි දවසේ කළේ කොරේ පොල් එහෙමත් නැත්නම් තද පොල් විසිකිරීමේ තරඟයක්. ඒකේ ලංකා කුමාරයා දිනුවා. උන් කෙලිය, පොල් කෙලිය සහ ලිස්සන ගහේ නැගීම වගේ ක්‍රීඩා හැමෝටම ප්‍රවෘත්තව තිබුණා. තරඟාවලියේ අන්තිම දවසේ රූපලාවන්‍ය තරඟයක් තිබුණා. කාන්තාවේ, ලංකාවේ වගේම අසල්වැසි රටවල කුමාරියනුත් ඒකට ආවා. කුමාරවරු 4 දෙනෙක් විනිශ්චය මණ්ඩලයට හිටියා. ලංකා කුමාරයා ඡන්දය දීමේ අයිතිය තිබුණා. දිනන කෙනාට දෙන්න තිබුණේ මරකත මාලය. ඒ මරකත මාලය දිනාගත්ත ලස්සන කුමරිය ලංකා කුමාරයාගේ හිත දිනාගත්තා. රජ්ජුරුවෝ ගොඩක් සතුට වුණා. ඔහු හිතුවේ දැන් කුමාරයාට අර යාචකයාව අමතක වෙයි කියලා. වැඩිකල් යන කලින් කුමාරයා ඒ ලස්සන කුමාරියව විවාහ කරගත්තා. හැබැයි කුමාරයාට අර යාචකයාව අමතක වෙලා තිබුණේ නැහැ. දවසක් කුමාරයා මාලිගාවේ කොහෙවත් හිටියේ නැහැ. හැමතැනම හෙව්වත් ඔහු හමු වුණේ නැහැ. දවස් සති මාස ගෙවිලා ගියත් කුමාරයා ආපහු ආවේ නැහැ. කුමරිය රජ්ජුරුවෝ සහ රජන වගේම මුළු රටම ගොඩක් දුක් වුණා. අවුරුදු ගණනාවකට පස්සේ
රටට අලුත් පුවතක් ලැබුණා. දුකින් ඉන්න අයට උදව් කරන මිනිස්සුන්ට ඉවසීමෙන් ජීවත් වන්න උගන්වන ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් මුළු රටේම ඉන්නවා කියලා රජ්ජුරුවන්ට දැනගන්න ලැබුණා. රජ්ජුරුවෝ ඒ ගැන ගොඩක් සතුටු වුණා. තමන්ට තමන්ගේ පුතාව නැතිවීමේ දුක තේරෙන නිසා මේ ගුරුවරයාට තමන්ට අනුකම්පා කරලා පුතාව හොයාගන්න උදව් වෙයි කියලා රජ්ජුරුවෝ හිතුවා. අන්තිමේදී ඒ ශ්‍රේෂ්ඨ ගුරුවරයා මාලිගාවට ආවා. ඔහු හරිම කාර්යබහුල වෙලායි හිටියේ. මොකද ඔහුට උදව් කරන්න ගොඩක් පිරිසක් හිටියා. රජ්ජුරුවෝයි රජිනයි කුමරියයි සිංහාසන ශාලාවේ ඔහු එනකම් බලාගෙන හිටියා. ඔහුට තිබුණේ කිසිම ආභරණයක් තිබුණේ නැහැ. ඔහු ඇඳලා හිටිය හරිම සරල සෙවුලක්. හිස මුඩු කරලායි තිබුණේ. හැබැයි කුමරිය ඔහු දැක්ක ගමන් සිංහාසනෙන් බැහැලා දුවලා ගිහින් ඔහු වැළඳගෙන සතුටට අඬන්න ගත්තා. ඒ ශ්‍රේෂ්ඨ ගුරුවරයා වෙන කවුරුත් නෙවෙයි. අවුරුදු ගණනාවකට කලින් නැතිවුණ ලංකා කුමාරයාමයි. රජ්ජුරුවෝයි රජිනයි තමන්ගේ පුතා බාඳුරගත්තම කොච්චර සතුට වෙන්නේ නැද්ද? ඇත්තට මේ පුතා කොච්චර සතුට වෙන්නේ නැද්ද? ඇත්තට මේ ගුරුවරයා රජ්ජුරුවන්ට ලංකා කුමාරයා හොයා දීලා තිබුණා. ඔහු අවුරුදු ගානක් තමන්ගේ සැප සම්පත් අතහැරලා ගියේ මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කියලා ඔහු රජ්ජුරුවන්ටත් රජිනටත් කියලා දුන්නා. ඔහු ආපහු ආවට පස්සේ ලංකාවේ වෙන කවරදාකටවත් වඩා බුද්ධිමත් සහ දීප්තිමත් විදිහට පාලනය වුණා. ඉතින් අද අපි ලංකා ව්ලොග්ස් තුලින් කතා කරපු ඒ අපූර්ව පුරාවෘත්තය සත්‍ය සොයාගෙන ගිය ලංකා කුමාරයා සහ ඒ ලංකාව ගැන ඔයාලට දැන් අලුත් අවබෝධයක් ලැබුණා කියලා අපි හිතනවා. බොහෝ දෙනෙක් නොදන්නා අධිරාජ්‍යවාදීන් විසින් යටපත් කරපු සැඟවුණු ඉතිහාසය ගැන මේ ලංකාවෙන් මේ කතාවෙන් ඔයාලා ඉගෙනගත්ත දේවල් මොනවාද? මායා කුමරිය සහ ලංකා කුමාරයා ගැන ඔයාලා මීට කලින් මෙහෙම අහලා තියෙනවද? ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් ඒ වගේම ඔයාලට ලැබුණු අවබෝධය ගැන අපිට අනිවාර්යයෙන්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ලියලා අපිට තියන්න. ඔබේ අදහස අපිටත් අනිත් අයටත් ගොඩක් වටිනවා. මේ වීඩියෝව ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ අභිමානවත් ඉතිහාසය ගැන අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඉදිරියටත් මේ වගේ අපේ රටේ සැඟවුණු සත්‍යයන්, පුරාවෘත්තයන් සහ අපූර්ව තොරතුරු දැනගන්න අපේ ලංකා ව්ලොග්ස් channel එක subscribe කරලා තියාගන්න. ළඟම තියෙන සීනුව බොත්තමත් ඔබත් අලුත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.